ඔකතරම අපි නිවාස අමාත්‍යාංශ විදිහට ගත්තාම නිවාස සංවර්ධන අධිකාරිය හරහා ආරම්භ කරලා තියෙනවා මේ අඩු ආදායම්ලාභී පවුල් වලට ලක්ෂ 10ක නිවාස ආධාරයක් දීලා නිවාස හදන්න. එවැනි ආධාර මගින් ඉදිවෙන ගෙවල් 12000ක් නිවාස අමාත්‍යාංශයට මේ අවුරුද්දේ ඉදි වෙනවා. මේ නිවාස 12000 අලුතෙන් ඉදිවෙන නිවාස 12000 මුල්ගල් තබා අවසන් කරන්න අපි සැලසුම් කළා තිනවා අගෝස්තු 15 වෙනකොට. අගෝස්තු මාසයේ 15 වෙනකොට නිවාස 12000කට මුල්ගල් තබා අවසන් කරන්න තමයි අපේ සැලැස්ම. ප්‍රතිලාභින් තෝරගෙන ඔවුන් වෙත ප්‍රතිලාභ මේ ආධාර මුදල් ලබා දීමේ කටයුතු සිද්ධ වෙමින් තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්ද ඉවර වෙනකොට එකදු ගෙයක්වත් බාගෙට හදලා නැති වෙන්න ගෙවල් 12000ම සම්පූර්ණයෙන් හදලා ඉවර කරන්න තමයි අපේ සැලැස්ම තියෙන්නේ. ඔව් ඒකේ තෝරා ගැනීමේදී අපි කිසිදු කලින් නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ නිවාස ව්‍යාපෘති වල තියෙන ප්‍රධානම ගැටලුව තමයි තෝරා ගැනීම. තෝරාගෙන තියෙන දේශපාලන පදනම මත ඒ වගේම තෝරාගෙන තියෙන්නේ ඉඩමක් ගෙයක් තියෙන අය සමහර විට ඒ වගේම තමයි හදන්න පටන් ගත්ත ගෙවල් අතරමඟ නතර වෙලා තියෙන්නේ. නමුත් අපි ආරම්භ කරපු නිවාස ව්‍යාපෘතියේ එක ගෙදරක්වත් බාගෙට හදලා නතර කරන්න අපේ සැලසුමක් නැහැ. ගෙවල් සියල්ල සම්පූර්ණ කරන්න තමයි අපේ සැලැස්ම. ඒ වගේම තමයි මේ තෝරා ගැනීම හරි පැහැදිලිව හරි මධ්‍යස්ථ විදියට නීතියට අනුකූලව අපි තෝරාගෙන තියෙනවා. මේ වෙනකම් තෝරා ගැනීම සම්බන්ධ එකදු පැමිණිල්ලක් අපිට ලැබිලා නැහැ රට පුරා. ඒ නිසා ඒක විශේෂත්වයක්. බලාපොරොත්තු වෙන්නේ මේ ගෙවල් 12000ම ඇත්ත ගෙදරක් හිමිය යුතු පවුල් වලට ලබා දීලා ඒ ගෙවල් වල හදන කටයුතු අවසන් කළා සාර්ථක නිවාස වැඩසටහනක් විදිහට මේක අවසන් කරන්න තමයි අපේ බලාපොරොත්තුව. කෘෂිකර්මාන්තය දියුණු කරන්න ඒ වගේම ගොවියාට ගොවිකමට සහ ගොවියාට බොහෝ දේවල් අපි මේ ආණ්ඩුව විදිහට කරලා තියෙනවා. අපි පොහොර සහනදාරය ගත්තාම පොහොර සහනදාර දෙගුණයක් මට්ටමටම අපි වැඩි කරලා තියෙනවා. ඒ වගේම අපි කෘෂිකර්මාන්තයේ ගොවියට සිද්ධ වෙච්ච හානි සාමාන්‍යයෙන් ඉස්සර ආණ්ඩුවල නම් වගා හානියක් වුණාම ඒක ගෙවන්න කේවල් කරනවා, ගෙවන්න කල් යනවා, ගෙවන්නෙත් සොච්චමයි. හැබැයි මේ පහුගිය අපේ ආණ්ඩුව සමය ගත්තාම ගොවියාගේ කෘෂිකර්මාන්තයට ගොවියාගේ භවභෝග වලට හානි වුණා ගොඩක්. ඒවට අපි උපරිම ප්‍රමාණයක් ගෙවලා ගොවියා ආරක්ෂා කරන්න, කෘෂිකර්මාන්තය ආරක්ෂා කරන්න වැඩ කටයුතු කරලා තියෙනවා. ඒ විදිහට අපි කෘෂිකර්මාන්තය ආරක්ෂා කරන්න, ගොවියා ආරක්ෂා කරන්න, ගොවිතැන ආරක්ෂා කරන්න සැලසුම් සහගත විදියට අරමුණු සහගතව අපි ආණ්ඩුවක් විදියට බොහෝ දේවල් කරලා තියෙනවා. තවත් කරන්න සැලසුම් කරලා තියෙනවා. අපි වීයල විමලට ඩ්‍රයර් හයි කරන්න පටන් ගන්න තිනවා. ගොවි සංවිධාන සම්බන්ධ කරගෙන මිල ස්ථාවර කිරීම සඳහා ගොවි සංවිධාන ශක්තිමත් කරන්න පටන් ගන්න තියෙනවා. රට පුරා ගොවි සංවිධාන ඉල්ලන්නේ කමත් හදලා දෙන්නම් අපි කමත් හදලා දීලා තියෙනවා සල්ලි වියදම් කරලා. ගොවි සංවිධාන ඉල්ලන්නේ ඩ්‍රයර් නම් ඩ්‍රයර් ලබා දෙන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේ ගොවියන් ඉල්ලන ගොවියන්ට පහසුකම් සපයන බොහෝ දේවල් අපි කරලා දෙනවා. විශේෂයෙන්ම මේ මැද පෙරදිග යුද්ධය නිසා අපිට වෙච්ච බලපෑමේදී ගොවියා රැකගන්න අපි ආණ්ඩුව විදිහට ක්‍රියාමාර්ග රැසක් අරගෙන තිබෙනවා. ඒ නිසා ඇත්තට මේ අපි ගණමින් තියෙන ක්‍රියාමාර්ග සහ ඉදිරියේදී ගන්න ක්‍රියාමාර්ග ගොවියට සෑහෙන පහසුවක් වෙයි. ගොවියාගේ මේ කෘෂිකර්මාන්තයේ යෙදෙන්න ඔවුන්ට වැඩි ආදායමක් ලබා ගන්න පහසුවක් වෙයි. අපිට ඕනේ කෘෂිකර්මාන්තය හදන්න. අපිට ඕනේ ගොවියාගේ ආදායම වැඩි කරලා ගොවියට හොඳ ජීවිතයක් ලබා දීම තමයි අපේ අරමුණ. ඒ සඳහා අපි වැඩ ගොඩක් සූදානම් කරලා තිනවා. ඉදිරියේදී සූදානම් කරමින් තිබෙනවා. අපි හිතනවා කෘෂිකර්මාන්තය දියුණු කරන්න අපිට සැලකිය යුතු දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා.